මගේ ගාව තියෙනවා ටෝච් එකක්. බැට්‍රිය දැන් ඩෙත් වෙලා. ඒක තමයි බැට්‍රිය. මග පරණ ලැප් එකේ පරණ මේ හෙල් බැටරි පැක් එකක් තියෙන පරණ එකක්. ඒක ඉවර වෙලා මේක ගලවලා මේ ස්ටිකර්ස් තියෙන්නේ සයිඩ් වලින් අපිට ගලවන්න පුළුවන්. පොඩි දැනීමක් තියාගෙන කරොත් හොඳයි. මේක මෙහෙම ඇද්දාම ස්ටිකර් එක ගලවනවා. මම ඒ වගේ ඇදලා ගැලවුවාම මේ විදිහේ බැටරි තුනක් තියෙනවා. ඇත්තටම බැලුවොත් මේක එක බැටරි එකක් තමයි සවුත් වෙලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් බැටරි බැලුවොත් වොට් 4යි වොට් 4ක් පෙන්වනවා. බැටරි වොට් 4යි ගානක් පෙන්වනවා. මේකේ මම එක බැටරි එකක් ගලව ගන්නවා. එකක් ගලව ගත්තා. මේ වයර් කෑල්ල එක පැත්තක්. එන බැටරි එක. මේකේ බැලුවොත් ඒ විදිහටම රීඩින් එකේ අවුලක් තියෙනවා පොඩි. ඊට රීඩින් එකේ පොඩි ප්‍රශ්නයක් ආවයි. හරි. මේකේ තියෙනවා වොට් 4යි මේ වගේම වොට් 4ක් වගේ මේකෙත් පෙන්වනවා. වොට් 4ක්. ඊපස්සේ බැටරි එකේ පාස්සල තිබ්බේ මම ගැලවුවා. මේක තමයි වයර්ස් දෙක. ධන වයර් එක මේක ඍණ වයර් එක. මේකේ අපි ධන ඍණ පොඩ්ඩක් හොයාගන්න ඕනේ. මේකේ මීටර එක දැන් මෙහෙම තියපුවාම දැන් මම මාරු කරලා තියෙනවා. මෙතන මේ ඍණ ලකුණෙන්නේ මාරු කරලා තියෙනවා. මේ අඩු පාට වයර් එක තමයි ප්ලස් එක. ඔව්. කළු පාටක ප්ලස් එක. ඒක ප්ලස් එක ඉඳට ගන්නවා. මේක ප්ලස් එකට බලමු ටෝච් එකේ සිටුේෂන් එක. ටෝච් එක වැඩ. මේ බැටරිය ඩෙත් වෙලා තියෙනවා. මේක ගෑවුවට ඒ කියන්නේ මේ charge කරත් charge එක වෙන්නේ නැහැ. මේක ඩිස්කනෙක්ට් කරලා ටෝච් එක ඔෆ් වෙනවා. කරන්ට් එක නැහැ. දැන් ඇත්තට මේකට යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය මේක යූස් කරාට වඩා වැඩි කාලයක් මේ බැටරිය දාලා මේක යූස් කරන්න පුළුවන්.
අරක ඇසිඩ් බැටරිය ගන්න මේක ඇසිඩ් එකක් නෙවෙයි මේකනේ අපි මේවා කරපු දෙක සෙට් කෑලි එකක් ගහම ෂෝට් වෙන්න පුළුවන් හරි පැත්තකට ගහන්න බැටරි එක හැබැයි මේක ඇතුලේ දාන්න පුළුවන් ලෙවල් එකක් දාලා ගන්න. ඒක බලලා. right. charging wire දෙක මේ තියෙන plug එකට යන අපිට කියන්න තියෙන්නේ. ඒක නැති වෙන විදිහට මේක පොඩි දෙයක් මේක මේ ඔයගොල්ලන්ටම කරන්න පුළුවන්. ඒක අලියා මේවල ඇති දෙයක් නැහැ. කියන්නේ ලැප්ටොප් වල මේ බැටරිස් උනත් දාන්න පුළුවන්. ලැප්ටොප් බැටරිස් ඒක නම් සවුත් වෙලා මම චෙක් කරා ඒවල මේ ඇන්ටියර් එන්නේ නැහැ හොඳටම සවුත් වෙච්ච බැටරි දෙකක්. දැන් දාන්න කියලා ටෝච් එක වැඩ. බලන්නත් හදාගන්න පුළුවන්. නැත්නම් මේ අපරාධේ මේ බැටරි සවුත් වුණා කියලා මේක දන්නේ නැහැ. මේක ඉතින් ගිහිල්ලා ගන්න පුළුවන්. මේක ඉතින් ඇසිඩ් බැටරි එකක්. මාස 6ක වගේ කාලයක් අල්ලලා හිටිනවා. මේ වැඩි කරා. thank you